මේ ධර්ම දේශනා පැවැත්වීම සඳහා මුලින්ම ප්‍රධාන පිළේ දායක වූ ඉන්නවා. ඒ සියලු දෙනාම ස්වකීය මව්පියන් වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිදු කරලා පිටුපත් අනුමෝදන් කරගෙන බලාපොරොත්තු වෙනවා. SKA නියුලින් හේරක් ඒ වගේම ප්‍රතිමිය වසර 4කට මේ පරිලෝකලා ඒ දීගරුවන් ඇති ඥාතික මිත්‍රාදී මේ කිසිම කරනවා. ඒ වගේම මේ පෞලේ දීගිය සියලුම සාලේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරවීමට බලාපොරොත්තු වෙනවා. සියලුම ප්‍රාර්ථනාවන් දිහා බලනකොට ඒවා ඉතාමත් ශ්‍රේෂ්ඨ වැදගත් ප්‍රාර්ථනාවක් නැත්නම් බලාපොරොත්තු. ස්වකීය මව්වරුන් පියවරුන් ඒ වගේම වැඩිහිටි ඥාති මිත්‍රාදී සින්දනාම සිහිපත් කරලා මේ වගේ පොයේ දවසක ලැබෙන යම් කිසි සලාන සංස්කරණයක් තියෙනවා නම් ඒ සියලුම කුසල ඒ මළගිය ඥාතිට අනුමෝදන් කරගන්නයි බලාපොරොත්තු වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සඳහන් වෙනවා ගරුකල යුතු 4 දෙනෙක්. ගරුකල යුතු 4 දෙනෙක් පිළිබඳව සඳහන් කරනවා. එක්කෙනෙක් තමයි අම්මා. අනිත් එක්කෙනා තාත්තා. තුන්වෙනි එක්කෙනා තමයි ඒ පවුලේ වැඩිමහල් සහෝදරිය හෝ සහෝදරයා. හතරවෙනි එක්කෙනා තමයි සමුද ශිල්ප ශාස්ත්‍රය උගන්වපු ගුරුවරයා. මේ 4 දෙනාට මේ 4 දෙනා ශ්‍රේෂ්ඨයින් අතර තියලා ඒ ආගමික වත්පිළිවෙල පිටපැසාදී අනුමෝදන් කරවීම ඉතාම සුදුසු දෙන බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. අද මේ පොය පිළිබඳව අපි සඳහන් කරනවා නම් මේ පාසල ඉතිහාසය අනුව අග්‍ර ශ්‍රාවකයන් සත්කරේ අද වගේ දවසක සරියුත් මුගලන් මහ රහතන් වහන්සේ ඒ වගේම මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ වගේම භික්ෂූන්ට ඕවාද ප්‍රතිමුක්තිය නියම කළ තියෙනවා. තුන්වෙනි කාලේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනම් පාණ්ඩ හේතු තීරණ ගත්තේ මේ වගේ පොය දවස. ඒ වැදගත් සාසනික ක්‍රියා කීපයක් සිදු වුණු දවසක් පසුවෙන සඳහන්. ඒකට අපි කියනවා සංස්කාර අත්හැරීම. මේ අපි සියලුම දෙනා සූදානම් වන්නේ මේ ධර්මයේ පිළිබඳව යම් කිසි ආකාරයක දේශනාවක් සවන් කිරීමටයි ඒ නිසා කවුරුත් මේ පිළිබඳව අවධානය අපේ ඉදිරියට මේ ධර්ම